ඊයේ මම දැක්ක මේ දවස්වල ගුරුපත්වීම් ඉල්ලලා උපවාස කරන සංවර්ධන නිලධාරීන් පිරිස පාරෙම පොල් ගහනවා. අපේ රටේ අධ්‍යාපන සංස්කරණ ගෙනල්ලා අධ්‍යාපනය පැත්තෙන් ලොකු පරිවර්තනයක් කරන්න උත්සාහ කරන වෙලාවක මේ විදිහට පාරේ පොල් ගහන පසුගාමී අය නම් විභාගත් නොලියා අපේ දරුවන්ට උගන්වන්න යන්නේ. ඔයාලම හිතන්න ඒ දරුවන්ගේ අනාගතය ගැන. ඇත්තටම මේ සංවර්ධන නිලධාරී ප්‍රශ්නය ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලේ උපාධිධාරීන් කණ්ඩායම් දෙකක් රාජ්‍ය සේවයට බඳව ගත්තා. ඒ වෙලාවේ වුන් කිව්වේ අපි මේ බඳව ගන්න උපාධිධාරීන්ට මීට කලින් බඳවගත් උපාධිධාරීන් වගේ නෙමෙයි ආයතනගත පුහුණුවක් දීලා පුරපාඩු වලට ගන්නවා කියලා. කිව්වා වගේ පුහුණුවක් දුන්නේ නැහැ. පිරිසක් රාජ්‍ය ආයතන වලට දැම්මා, තව පිරිසක් ඉස්කෝල වලට දැම්මා. පාසල් වල සංවර්ධන නිලධාරී කියලා තනතුරක් තියෙනවා. ඉතින් මේ තනතුරට තමයි මේ පාසල් වලට අනියුක්ත කිරීම කළේ. කාලයක් යද්දී උපාධියක් තියෙන නිසාත් ඒ කණ්ඩායම් වල ඇත්තටම දක්ෂ අය හිටපු නිසාත් සමහර අයට උගන්වන්න අවස්ථාව ලැබුණා. සමහර වෙලාවට ඒ අතර ඊටාම දක්ෂ අයත් හිටියේ. දක්ෂ විදියට ඉගෙනුවා. ප්‍රතිඵල පෙන්වුවා. පාසලේ දරුවන් වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයනුත් කරා. ඒ දේවල් ඇත්ත. ඒ දැන් මේ කරන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රතික්ෂේප කරපු එකක්. මේ පිරිස මේ තනතුරට පත් කරද්දී එයාලගේ පත්වීම් ලිපියෙත් මේ ගැන සඳහන් වෙන විදිහ මම මේ වීඩියෝ එකේ දානවා. ඔයාලට පේනවා ඇති. මේ ලිපියෙම සඳහන් වෙනවා දකුණු පළාත් සභාවට අයත් පාසලක් සඳහා අනියුක්ත කරනු ලබන ඔබ ශ්‍රී ලංකා කුරු සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල අවසන් වන තෙක් తాවකාලිකව අදාළ පාසලෙම රඳවා ගන්න අතර එසේ తాවකාලිකව පාසල්වල රැඳී සිටීම ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීමක් සඳහා කුමන ආකාරයක හෝ හිමිකමක් නොවන බව දන්වමි කියලා. ඉතින් මේ විදිහට ලංකාව පුරා පාසල්වල ඉන්න සංවර්ධන නිලධාරීන් ටික තමයි කියන්නේ එයාලට ගුරු ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා ගුරු පත්වීම් දෙන්න කියලා. ඒ කියන විදිහට පාසල්වල 16000ක් ඉන්න සියලුම සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඇත්තටම ඒ ඉල්ලීම් සාධාරණද? විශේෂම දේ තමයි මේ පාසල්වල ඉන්න සියලුම සංවර්ධන නිලධාරීන් ඉගැන්වීම් කටයුතු කරේ නැහැ. සමහරව අනත් දෙන වැඩ කළේ. ඉතින් අකුරක්වත් උගන්නපු නැති අයටත් ගුරු පත්වීම් දෙන්න කියලා කියන මේ ඉල්ලීම ඇත්තටම වැරදි. මොකද උපාධියක් ගත්ත පමණින් කෙනෙක්ට උගන්වන්න පුළුවන් කියලා කියන්න බෑ. අපේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න නම් ගැළපෙන පිරිසක් ගුරුවරු විදියට පත් කරන්න ඕන. අනෙක් කාරණේ තමයි මේ සංවර්ධන නිලධාරීන් 2022 රනිල් පොහොට්ටු ආණ්ඩුගත කැබිනට් තීරණයක් අනුව තරඟ විභාගයකින් ගුරු සේවයට එකතු කරන්න ඕන කියලා තීරණය කරලා තිනවා. ඒක අවුරුදු 45 දක්වා වැඩි කරන්න සංවර්ධන නිලධාරීන් වෘත්තීය සමිති වලින් යෝජනා වුණත් රාජ්‍ය සේවා කොමිසම ඒක අවුරුදු 40 දක්වා පහත දැම්මා. ඒ අතර තරඟ විභාගය අත්හිටුවන්න කියන පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 4ක් ගොනු කළා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම් 4ම ප්‍රතික්ෂේප වුණා. තරඟ විභාගයකින් ගුරු සේවයට ගන්න ඕනේ කියලා ඒක අනිවාර්ය නීතියක් බවට පත් වුණා. දැන් මේ උපවාස කරන අයගේ දුක අහන්න යන තරඟ විභාග එපා කියන සජිත්ලා නියෝජනය කරපු යහපාලන ආණ්ඩුවේ තීරණය උනේත් තරඟ විභාගයකින් ගුරු සේවයට එකතු කරන්න ඕනේ කියලා. එදා යහපාලන ආණ්ඩුව තරඟ විභාගයෙන් ගුරු සේවයට එකතු කළා වගේම ඒ අය අතර එදා සමත් නොවුන සංවර්ධන නිලධාරීන් යම් පිරිසකුත් මේ විරුද්ධතාවයේ අදටත් ඉන්නවා. ඉල්ලීම් දිනා ගන්න සටන් කරන්න ඕන. හැබැයි ඒ සටන් කරන්න ඕන සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්. මොවුන් කරන ඉල්ලීම් දිහා බැලුවම ඒව ඇත්තටම අසාධාරණයි. ඒ ගැන මම මේ වීඩියෝ එකේ දාලා තිනවා. ඔයාලට බලන්න පුළුවන්. රජයේ මේ වෙද්දි ගුරු සේවයට මේ වසර තුල 23000කට වැඩි පිරිසක් බඳව ගන්න තීරණය කළා තිනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ පාරවල් වල පොල් ගහ සමාජයට විහිළුවක් වෙන්නේ නැතුව ඒ විභාගයට මුහුණ දීලා Taman ගුරුවරයෙක් විදිහට හිටියනම් ඒ අත්දැකීම් එක්ක සම්මුඛ පරීක්ෂණ වලටත් මුහුණ දීලා සුදුසුකම් තියෙන ගුරුවරයෙක් විදිහට ගුරු වෘත්තියට එන්න.